අපි මතක් කරලා දෙන්න ඕනේ කවුද නබිද්ද කවුද කියන චුටි කොල්ලට රාජපක්ෂලගේ තාත්තට අම්මට අයියට බාප්පට මල්ලිට හැමෝටම නඩු. ඒක ඇත්ත. ඔබ පෙනී ඉන්න රාජපක්ෂ පවුලේ අම්මට තාත්තට බාප්පට පුංචිට මේ හැමෝටම නඩු නේද? ඔය කතාවට එන්න කලින් මම පොඩි වෙන කතාවක් කියන්නම්. ජර්මනියේ හිටියා ජෝසප් ගොබෙල්ස් කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා තමයි ජර්මනියේ ප්‍රචාරක ඇමති විදිහට ඒ කාලේ සේවය කරේ. එතකොට මේ පුද්ගලයා ඒ කාලේ යම් ක්‍රමවේදයක් හොයාගන්නවා ජනතාවගේ හිත වෙන පැත්තකට හරවලා. ජනතාව හිතන්න සලස්වන්න පුළුවන් යම් ක්‍රමවේදයක්. එතකොට සරලවම කිව්වොත් මේ ක්‍රමවේදය එච්චර ලොකු දෙයක් නෑ. යම් කිසි බොරුවක් දහස් වතාවක් නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් ඒ බොරුව සත්‍යයක් බවට පත් වෙනවා. මේක තමයි මේ පුද්ගලයා හොයාගත්තු දේ. මේක ඔබ දන්නවා ඇති. ගොබෙල්ස් න්‍යාය කියලා කියන්නේ මෙන්න මේකට. මේ ගොබෙල්ස් කියන පුද්ගලයා හොයාගත්තු නිසා තමයි මේකට ගොබෙල්ස් න්‍යාය කියලා කියන්නේ. ඉතින් නැවත මම කතාවට එන්නම්. වර්තමාන මෑත ඉතිහාසයේ දේශපාලනය ඇතුලේ වැඩිපුරම කතා වෙන නම තමයි මේ රාජපක්ෂ පවුල කියන්නේ. ඉතින් 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලක්ෂ 69ක ජනවරමක් ලබාගෙන විශිෂ්ට ජයක් ලබාගෙන ආණ්ඩුවක් පිටනවා. ඉතින් මේ කාලෙදී අපිත් හිතුවේ බහුතර ජනතාව හිතුවේ මේ ආණ්ඩුව අවුරුදු 20කට නැවත හොලවන්න බෑ කියලා. නමුත් 2020 කොරෝනා අර්බුදය ආවට පස්සේ ඒක 2022කින් පස්සේ ආර්ථික අර්බුදයකට පෙළෙනවත් එක්කම දැන හෝ නොදැන අනුර කුමාර ඇතුළු මේ පිරිස මේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කරනවා. ඒක වෙන්නේ මේගොල්ලෝගේ ප්‍රධාන මතය වෙන්නේ අවුරුදු 76ක් මේ දේශපාලකයෝ රට සූරගෙන කාපු නිසා මේ රට බංකොලොත් වුණා කියන එක දිගින් දිගටම සමාජගත කරන්න ගන්නවා. ඒකට තවත් කොටසක් එකතු කරනවා මේ රාජපක්ෂවරු හොරකම් කරපු නිසා. වගේම මේ 76ක සාපය කියන දේ නිසා මේ රට සම්පූර්ණ බංකොලොත් වුණා කියන එක. ඉතින් මේකෙදි 2024 අනුර ඇතුළු කණ්ඩායම මේ ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා බලය ලබා ගන්නවා. නමුත් මේගොල්ලෝ කිව්වේ බොරු. එතකොට දැන් මේගොල්ලෝ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ දේවල් ජනතාවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ක්‍රියාත්මක කරා වගේ නෙමෙයි. මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එතකොට දැන් අනුරට උසාවියට යන්නත් බෑ, නොයත් බෑ. ගියොත් මිනිස්සු අහනවා ඇයි මේවා ඔප්පු කරන්නේ නැත්තේ? ඔයගොල්ලෝ ගාව ෆයිල් තිබ්බ නේද කියලා. නොගියොත් ඒකත් ගැටලුවක් වෙනවා. ගියොත් රාජපක්ෂලා නිදොස් කොට නිදහස් වෙනවා. එතන මේ තව විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ 2015 යහපාලන ආණ්ඩුව පත් වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේ විදිහටම රාජපක්ෂට හොරු කියලා කියන්න ගත්තා. නමුත් එතුමා බුද්ධිමත්. එතුමා මේක ඔප්පු කරන්න ගියේ නෑ. මොකද එතුමා දන්නවා මේ බොරු චෝදනා උසාවියට අරන් ගියොත් මේවා නිදොස් කොට නිදහස් වෙනවා කියලා. හැබැයි අනුරට වැරදිච්චි තැන තමයි උතන. අනුර මේක අරන් යනවා උසාවියට. දැන් ඇත්තටම නාමල් හැම තැනකදීම කියන්න ගන්නවා. කවදා හරි දවසක අපි නිදොස් කොට නිදහස් වෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් යටතේ කියලා. ඉතින් මම කියන්නේ ඔව් රාජපක්ෂලගේ තාත්තට අම්මට අයියට බාප්පට මල්ලිට හැමෝටම නඩු. ඒක ඇත්ත. ඉතින් මට ඕනි නම් මගේ අල්ලපු ගෙදර එක්කෙනාට හරි කාට හරි මට විරුද්ධවාදියෙක් ඉන්නවා නම් මට පුළුවන් ගිහිල්ලා ඒ පුද්ගලයාට විරුද්ධව එක්කෝ මේ මිනිස්සයා කුඩු ගෙන්නනවා හරි මොකක් හරි කියලා බොරුවට මොකක් හරි චෝදනාවක් දාලා නඩුවක් දාන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඉතින් මම කියන්නේ මේ කතාව ඔබ අහන්න ප්‍රධානම හේතුව උනේ මම දන්නවා මේ පෞද්ගලික දවස්වල නබිත් නජීම්ද කවුද මන් දන්නේ පොඩි කොල්ලෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් චූටි කොල්ලෙක් මම දැක්ක කියනවා පාර්ලිමේන්තුවේ රාජපක්ෂලගේ අම්මට නඩු තාත්තට නඩු බාප්පට නඩු කියා සෑහෙන්න පොඩි චෝදනාවක් කරනවා. ඉතින් අත ওই චෝදනාවට අපි මතක් කරලා දෙන්න ඕනේ චූටි කොල්ලට කවුද නබිද්ද කවුද කියන චූටි කොල්ලට නඩු තියෙන හැමෝම වැරදිකාරයෝ නෙවෙයි. ඒ වගේම තමයි නඩු නැති හැමෝම සුද්ධවන්තයොත් නෙවෙයි.